මීට පෙර වීඩියෝ දිත්වයක්ම නව යෝන්විය පිළිබඳව අරගෙන ආවා. නව යෝන්විය කියන්නේ මොකක්ද? ඇයි දරුවෙක් නව යෝන්ට පත් වෙන්නේ කියන කාරණාව පළවෙනි වීඩියෝ වෙනුත්. ඒ වගේම කාන්තා ශරීරයේ වෙනස් වීම වර්ධනය පිළිබඳව දෙවෙනි වීඩියෝවෙත් අපි කතා කළා. මම පුරුදුනා ඊළඟ වීඩියෝවෙන් පිරිමි දරුවා පිළිබඳව කතා කරනවා කියලා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ කතා කරන ඔයාලා ගැන ඔයාලා වෙනුවෙන්. ඉතින් පුතේ අද කතා කරන ඔයාගේ ශරීරයේ වෙනස් වීම අභ්‍යන්තරිකව සහ බාහිරට අපිට පේන ආකාරයත් අපි වැඩි විට පැමිණෙනවා කියන්නේ මොකක්ද කියන කාරණාවත් ඒ ඇතුළේදී පිරිමි දරුවෙක් Tamanගේ ශාරීරික නිරෝගීතාවය පිරිසුදුතාවය ගැන කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණාව ගැන අද දවසේ මම කතා කරනවා. මම ආයේෂා සඳගිරි. මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. මගේ මේ YouTube channel එකෙන් මම උත්සාහ කරනවා මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම ඔබත් සමග හුවමාරු කරගන්න. ඉතින් ආදින දරුවනේ ඔයාලට තියෙන ගැටලුවක් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් හැටියට දාන්න පුළුවන්. එහෙම නැතිනම් මෙතන මම එකතු කරලා තියෙන මගේ උපදේශනය වෙනුවෙන් භාවිතා කරන WhatsApp නම්බර් එකට එකතු කරන්න පුළුවන්කම තියෙනවා ඔයාලට. පිරිමි දරුවෙක් වයස අවුරුදු 14 15 වගේ වයස්වලදී අපිට බාහිරින් එයා වෙනස් වෙනවා කියලා පේන්න ගන්නවා. උස වැඩි වෙනවා, බර වැඩි වෙනවා, උරහිස් පළල් වෙනවා, කටහඬ වෙනස් වෙනවා. ඒ වගේම රැවුල වර්ධනය වෙනවා, රැවුල වෙන්න පටන් ගන්නවා. වැඩිපුරම පේන, වැඩිපුරම විමසිලිමත් වෙන කාරණේ ඒකනේ. ඒ වගේම කිහිල්ල ලිංගික අවයව ආශ්‍රිතව රෝම වර්ධනය ආරම්භ වෙනවා. ඒ වගේම කුරුලෑ ස්වභාවයක් මොනේ දකින්න ලැබීම සාමාන්‍ය දේවල්. තවදුරටත් මාංශපේශි වර්ධනයත් පිරිමි දරුවන් තුළ දකින්න පුළුවන්. මේ අපිට බාහිරින් පේන දේවල්. ඒ වගේම ඔයාලගේ සිතුවිලි ටිකත් වෙනස් වෙනවා. විරුද්ධ ලිංගිකයන්ට කැමැත්තක් ඇති වෙනවා, ලිංගික ආශාවක් නැති වෙනවා. කේන්ති යන ස්වභාවයක්, ආවේගශීලී ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. මේ වගේ අභ්‍යන්තරික ගති ලක්ෂණ ටිකුත් තියෙනවා. ඒ වගේම ශරීර අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන හිතනකොට අපි කිව්වා කාන්තාවන්ගේ ඩිම්බ නිෂ්පාදනය ආරම්භ වෙන්නේ නව යෝනියත් එක්ක කියලා. හැබැයි පිරිමි දරුවන්ගේ ශරීරයේ ශුක්‍රාණු නිෂ්පාදනය අවුරුදු 10 11 වගේ වයස්වලදී විඳාම සිද්ධ වෙනවා. ශුක්‍රාණු නිෂ්පාදනය වෙලා ශරීරයෙන් පිටත වෘෂණ කෝෂවල තැන්පත් වෙනවා. ඇයි මේව ශරීරයෙන් පිටත තියෙන්නේ? ගැහැණු ළමයින්ගේ ඩිම්බ නිෂ්පාදනය වෙන්නේ ශරීරය ඇතුලේ. හැබැයි පිරිමි දරුවන්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය වී තැන්පත් වීම සිද්ධ වෙන්නේ ශරීරයෙන් පිට. මේකට හේතුව වෙන්නේ අධික උෂ්ණත්වයේදී මේ ශුක්‍රාණු වල සජීවී ස්වභාවය නැති වෙන්න පුළුවන්. ඒ නිසා ශරීර උෂ්ණත්වයේදී පවා මෙහි තියෙන ජීවී ස්වභාවය නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටෙන් පිහිටලා තියෙන්නේ. ඉතින් පුංචි කාලෙත් මේ කියන්නේ අවුරුදු 10 11 වගේ වයස්වලදීම ශුක්‍රාණු නිෂ්පාදනය ආරම්භ වෙනවා වගේ මේ වෘෂණ කෝෂ වල තැන්පත් වෙනවා. හැබැයි අවුරුදු 13 14 වගේ වයස්වලදී වෘෂණ කෝෂ වල ධාරිතාවය ඉක්මවලා ගිහිලා වෘෂණ කෝෂ වලට දරා ගන්න බැරි තරමේ ශුක්‍රාණු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙලා ඒවා ශරීරයෙන් පිටවීම ආරම්භ වෙනවා. මේක පළවෙනියටම වෙන්නේ ගොඩක් වෙලාවට හීනෙන්, නිින්දෙන් වගේ සමන්ට හීන පෙනිලා ලිංගික අවයවය එහෙම නැත්නම් අපි ශිෂ්ණය කියලා හඳුන්වනවා. ශිෂ්ණය ප්‍රාණවත් වෙලා සිහිනෙන්ම මේ වැඩිපුර නිෂ්පාදනය වෙන ශුක්‍රාණු ටික පිටවීම සිද්ධ වෙනවා. මේකට ස්වප්න මෝචනය කියලා කියනවා. සහ මෙන්න මේ කාර්යය සිද්ධ වුණාම පිරිමි ළමෙක් වැඩි වියට පැමිණුණා කියලා අපිට හිතන්නට පුළුවන්. හැබැයි ගැහැණු ළමෙකුගේ රුධිරය පිටවීමත් එක්ක මේක බාහිරට ගොඩක් විද්‍යාමාන වුණාට පිරිමි දරුවෙකුගේ මේ දේ දැනගන්නේ ඒ දරුවා විතරමයි. ඉතින් උදේට ඇහැරෙනකොට Tamanගේ කකුල් දෙකේ සුදු පැහැති දියරමේ ද්‍රව්‍යයක් තැවරිලා තියෙනවා දැක්කහම ඒක කලබල වෙන්න, නොසන්සුන් වෙන්න, බය වෙන්න ඕන කාරණාවක් නෙමෙයි. මේක හරිම සාමාන්‍ය දෙයක්. ඕනෑම පිරිමියෙකුගේ ජීවිතයේ එයා මුහුණ දෙන අත්විඳින දෙයක්. හැබැයි මේ පිටවන ප්‍රමාණය අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්. සමහර දරුවෙකුගේ මේක පේන්නේ නැති වෙන්නටම පුළුවන් මෙහිම දෙයක් පිට වුණා කියලා. සමහර දරුවෙකුගේ ටිකක් වැඩිපුර ශුක්‍රාණු පිටවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒක ශරීරයේ ස්වභාවය අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක කලබල වෙන, නොසන්සුන් වෙන්න ඕන කාරණාවක් නෙමෙයි. ඔයාට තියෙන වගේ ශරීරය පිරිසුදු කරගන්නට පමණයි. ඒක හරිම ස්වභාවික ක්‍රියාවලියක්. ඒ වගේම මේ කාල සීමාවේදී ශිෂ්ණය ප්‍රාණවත් වීම, ලිංගික අවයවයේ ප්‍රාණවත් වීම සිද්ධ වෙනවා. ලිංගිකත්වයේ සම්බන්ධ මොනවා හරි දෙයක් ඇහුවාම, මොනවා හරි දෙයක් දැක්කොත් මේ වගේ දෙයකද ලිංගය ප්‍රාණවත් වීමත් ඒකෙත් ඊට පස්සේ පිරිමි දරුවන් මේක ස්පර්ශ කරන්න උත්සාහ කරනවා සහ ස්වයං වින්දනයට නැඹුරු වෙන්නට උත්සාහ කරනවා. ඉතින් මේ දේවල් සාමාන්‍ය දේවල් විදිහට අපිට දකින්න පුළුවන්. හැබැයි ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ. නිරන්තරයෙන් මේ
මේ කටයුත්තට යෙදෙන්න උත්සාහ කිරීම ඒක ඇතුළේ නොවට ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ස්වයං වින්දනය සම්බන්ධවත් ගොඩාක් ගැටලු ආපු නිසා වීඩියෝවක් කරලා තියෙනවා. මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ඒ වීඩියෝ එක ඇතුළත් කරන්නම්. ඔය අනිවාර්යෙන්ම මේ වීඩියෝෙන් පස්සේ ඒ වීඩියෝ නරඹන්න. අපේ ජීවිතයේ ස්වයං වින්දනය කියන කාරණාව අවශ්‍යයිද? ඒ වගේම ඒකෙන් ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද කියන කාරණාව ඒ වීඩියෝෙන් බොහොම පැහැදිලිව මම කතා කරනවා. එතකොට මම කිව්වා වගේ Tamanට ලිංගික කැමැත්තක් ඇතිවීම විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණීය වීම සහ ලිංගයේ ප්‍රාණවත් වීම අතිශය සාමාන්‍ය දේවල්. මේවා ලැජ්ජ වෙන්න බය වෙන්න ඕන දේවල් නෙමෙයි. හැබැයි මේ කාල සීමාවේදී අපි ඉගෙන ගන්නට ඕනේ අපේ හැඟීම් කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ. අපි කොහොමද අපේ හැඟීම් පාලනය කරගන්නේ. අපිට හැඟීම් ආසැනින් තිරිසන් සතුන් වගේ ඒ ක්‍රියාවලිවල නිරත වෙන්න හැකියාවක් නැහැ. අපේ හැඟීම් පිට කරන්න හැකියාවක් නැහැ. එතකොට මේ හැඟීම් පිට කරන්න හැකියාවක් නැති වෙනකොට ඒ හැඟීම් ඇතුලේ තමයි ගොඩාක් වෙලාවට දරුවෝ නව යෝන්ගේ දරුවෝ කුණුහරුප කියනවා වගේ පරුෂ වචන කියනවා වගේ දේවල් වලට නැඹුරු වෙන්නේ. එතකොට අපේ හැඟීම් කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන ඉතා හොඳ අවබෝධයක් මේ කාලේ වට තියාගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් දරුවනේ ආදරණීය පුතාලට මම මතක් කරනවා ඔයාලා මේ කාලෙදි ගොඩක් හැඟීම් එක්ක වැඩ කරනවා. අර මම කලින් කිව්වා වගේ ලිංගික ආශාව එක පැත්තකින් තියෙනවා, අනිත් පැත්තෙන් හරිම ආවේගශීලී විදිහටත් වැඩ කරනවා. මේ දෙකම කන්ට්‍රෝල් කරගන්න ඔයාට හොඳම විදිහක් තමයි හොඳට ක්‍රීඩා කරන එක. ස්පෝර්ට්ස් වලට යන එක, ශරීරය වෙහෙසා කටයුතු කරන එකෙන් ඔයාගේ හැඟීම්, හෝමෝන් ටික, ඉමෝෂන් ටික කන්ට්‍රෝල් කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාගේ පාසලේ ක්‍රියාත්මක වෙන වොලිබෝල්, ක්‍රිකට්, ෆුට්බෝල්, කරාටි, වූෂු වගේ ශරීරය ටිකක් වෙහෙසන ඔයාට ස්වයං හික්මීමක් ඇති වෙන ක්‍රීඩාවලට යොමු වෙන්න හොඳම කාලය තමයි නව යෝන්වේ කියලා කියන්නේ. ඔයාට හිතුනොතින් මේකෙන් මගේ අධ්‍යාපනයේ කඩක් අප්පල් වෙනවා, ඉගෙනීමට බාධා වෙනවා කියලා නැහැ. මේ කාලේ ක්‍රීඩාවලින් ඔයාගේ ඉගෙනීමටත් ඔයාගේ පෞරුෂ වර්ධනයටත් විශාල මෙහෙයක් ඉටු කරනවා කියලා මම ඔයාලට මතක් කරනවා. මේ කාලේදී ආදරණීය පුතාලා Tamanගේ පෞද්ගලික සනීප ආරක්ෂාව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. දවස ගානේ නාන්න, ඇඟ හොදන්න, පිරිසුදු වෙන්න. මොකද ඔයාලට මේ කාලේ දාඩිය දානවා වැඩි, දාඩියත් එක්ක විස බීජ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බොහොම හොඳින් ඔයාව පිරිසුදු කරගන්න, විශේෂයෙන්ම ඔයාගේ ලිංගික අවයව ඉතා හොඳින් පිරිසුදු කරලා මෘදු සබන් වර්ගයක් භාවිතා කරලා ඉතා හොඳින් පිරිසුදු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේමයි Tamanගේ යට ඇඳුම් මේ දේවල් දෛනිකව දිනපතා හොදලා පිරිසුදු කරලා හොඳ තද අවුවේ වේලලා පිරිසුදු ඇඳුම් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ කාලේ ඇක්නේ එහෙම නැත්නම් කුරුලෑ ස්වභාවයක් බහුතරයක් පිරිමි ළමයිගේ මූණ වල දකින්න ලැබෙන එක හරිම ස්වභාවිකයි. ඒක අමතර ස්ට්‍රෙස් එකක් කරගන්න නැතුව, අමතර වදයක් කරගන්න නැතුව ඔයාගේ මුහුණ පිරිසුදුව තියාගන්න. ඔයාගේ හැමට ගැලපෙන ෆේස් වොෂ් එකක් භාවිතා කරලා හරි, එහෙම නැත්නම් මෘදු සබන් වර්ගයක් භාවිතා කරලා හරි ඔයාගේ මුහුණ පිරිසුදුව තියාගන්න හැමතිස්සෙම උනන්දු වෙන්න. ඒ වගේම මම මතක් කරනවා නව යෝන්වේ දරුවෙක් නම් ඔයා ගැහැණු පිරිමි ભેදයක් නැතුව, ඒ වගේම විශේෂම පිරිමි දරුවෝ තවමත් නිදාගන්නේ අම්මා ගාව නම්, අම්මත් එක්ක නම්, අම්මා තාත්තා අස්සේ නම් මේ කාලේ තමයි සුදුසුම ඔයා වෙනම නිදාගන්න, තනියෙන් නිදාගන්න. ඒකෙන් ඔයාගේ පෞරුෂ වර්ධනයට විශාල මෙහෙයක් ඉෂ්ට වෙනවා. ඒ වගේම පුතේ මේ වයස තමයි ඔයා පවුලේ වගකිය යුතු විදියට හැසිරෙන්නට ඕනේ. ඔයාගේ අම්මට තාත්තට තවමත් ඔයා කුඩා දරුවෙක් වුණාට ඔයා දැන් නව යෝන්වේට පියනගෙන වැඩිහිටියෙක් වෙන්න සූදානම් වෙන තරුණයෙක්. ඒ නිසාම ඔයා පවුලේ වගකීම් ටිකක් අරගන්නට ඕනේ. අම්මා තාත්තා වෙහෙසෙන වෙහෙස ගැන අවබෝධ කරගන්න. එයාලට මානසිකව සහායයක් වෙන්න ඔයාට දැන් හැකියාවක් තියෙනවා. ඒ නිසා අම්මා තාත්තත් එක්ක පවුලේ තීන්දුව తీරන ගැන කතා කරන්න, එයාලට උදව් කරන්න, එයාලා වෙහෙසෙන ප්‍රමාණය ගැන අවබෝධයක් ඇති කරගන්න. සති අන්තයේදී gedara වෙන කටයුතු වලට වගකීම් සහගතව එකතු වෙන්න, තීන්දුව තීරණ වලට එකතු වෙන්න, දෙමව්පියන්ට හයියක් වෙන්න, පටන් ගැනීම ආරම්භය සිදු කරන්නට ඕනේ නව යෝන්වේදී. ඔයාට පුළුවන් ඔයාගේ දෙමව්පියන්ට මානසික සහායක් වෙන්න, අපූර්ව දරුවෙක් වෙන්න මේ නව යෝන්වේදී ඉතා හොඳ අඩිතාලමක් දාගන්න.
ඒ වගේම මේ කාලේදී තරුණ දරුවන්ට විශේෂයෙන් පිරිමි දරුවන්ට ඇතිවෙන ප්‍රබල ගැටලුවක් තමයි තමන්ව අනිත් අයත් එක්ක සංසන්දනය කරන එක. අරයාගේ නම් රැවුල වෙවිලා මගේ තවම නැහැ. අරයාගේ ශරීරය මෙහෙම වෙනස් වෙනවා මගේ තවම නැහැ. මෙහෙම අපිට හිතෙනවා. පුතේ ඔයාගේ ශරීරය වෙනස් වෙන්නේ ඔයාට අනන්‍ය විදිහට. ඔයා හරිම වෙනස් අනන්‍ය පුද්ගලයෙක්. එතකොට මේකට ජානමය බලපෑම ඔයාගේ ශරීර ස්වභාවය මේ සියලුම දේවල් බලපානවා. එහෙනම් කිසිම වෙලාවක අනිත් අයත් එක්ක කම්පයා කරලා බලලා තමන්ගේ ශරීරය පිළිබඳව අඩුපාඩුවක් හිතා ගන්නට එපා. ඒක ඔයාට අනන්‍ය වෙච්ච ස්වභාවයකින් තමයි වර්ධනය වෙන්නේ. ඒක සාමාන්‍යයි. එතකොට මේක ගැන අනවශ්‍ය විදිහට හිතලා පීඩනයක් ඇති කර ගැනීමම සමහරලාට දරුවන්ව මානසික ගැටලු වලට අධ්‍යාපනයෙන් විඳවට්ටන්නට හේතු වෙනවා. ඒ නිසා හැම මොහොතකම හිතන්න හරිම සාමාන්‍ය දරුවෙක් ඔයා නියමිත කාලයේ නියමිත ආකාරයෙන් ඔයාගේ ශරීරය වර්ධනය වේවි. අනිත් අයත් එක්ක කම්පයා කරලා බලලා ගැටලු මානසික ගැටලු ඇති කරගන්නට එපා කියන පණිවිඩය මම ඔයාට දෙනවා. තමන් ගැන අවබෝධයක් ඇති කරගන්න, තමන්ගේ හැඟීම් ගැන, තමන්ගේ ශරීරය ගැන අවබෝධයක් ඇති කරගන්න. ඒ වගේම ඔයාගේ ඉමෝෂන් කන්ට්‍රෝල් කරගන්න මොකක් හරි සැලැස්මක් තියාගන්න. අනිවාර්යෙන් මොනවා හරි ශරීරය විහිසන ක්‍රීඩාවක නිරත වෙන්න. ඒ වගේම ඔයාගේ දෙමෝපියොත් එක්ක ගැටිලා පවුලේ වගකීම් සහගත දරුවෙක් විදිහට ගොඩ නැගෙන්නට හොඳම කාලේ තමයි මේ කාලේ කියලා මම ඔයාලට මතක් කරන ගමන් අද වීඩියෝෙන් සමගන්නවා. ඉතින් නැවතත් මතක් කරනවා සොයන් වින්දනය සම්බන්ධව ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන අනිත් වීඩියෝ වලට බලන්න පුළුවනි. අනිවාර්යෙන්ම ඔයාලා මේක බලන්න කියලාත් මම ආරාධනා කරනවා. මේ තාක් දුරට මේ වීඩියෝත් එක්ක රැඳුණා. ඔයාට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝවත් නව යෝනියේ දරුවන් වෙනුවෙන්ම අරගෙන එන පොරොන්දුවෙන් අදට මම සමගන්නවා. පරිස්සමින් සතුටින් ඉන්න සුබ දවසක්.